හොඳයි සුබ දවසක් සියලු දෙනාටම මම අද කියන්න යන්නේ අපේ හැම කෙනාම WhatsApp පාවිච්චි කරනවා. හැබැයි WhatsApp පාවිච්චි කරාට අපේ WhatsApp එක සේෆ්ටිද? අපේ WhatsApp එක තව කෙනෙකුට ගන්න බැරිද? ඇත්තටම කිව්වොත් එහෙම අපේ WhatsApp එක හැක් වෙන ප්‍රමාණය වැඩි. දැන් එන්න තමන් අපේ WhatsApp එක තියෙනවා. WhatsApp එක තව කෙනෙක් අතට පත් වෙන ප්‍රවණතාවය වැඩි. අපි හැක් වෙනවා. අපේ එතකොට අපේ ෆෝන් එකේ තියෙන දේවල් ඔක්කොම වෙනත් කෙනෙක්ගේ අතට යනවා. ආයේ නම්බරයට අපිට WhatsApp හදන්නත් බැරි තත්ත්වයකට තමයිපත් වෙන්නේ. ඒ නිසා WhatsApp පාවිච්චි කරන අය අපි හැමෝම ගොඩක් අය WhatsApp පාවිච්චි කරන හැම කෙනෙක්ම මෙන්න මේ ස්ටෙප් ටික හදලා තියාගන්න. මොකද ඔයාලගේ වැදගත් දේවල් වැදගත් ෆොටෝ ඒ වගේම වැදගත් තොරතුරු හැම එකක්ම අපේ ගොඩක් වෙලාවට WhatsApp එකේ තියෙනවා. ඒ දේවල් වෙනත් කෙනෙක්ගේ අතට යන්නේ නැතුව බේර ගන්න ඕන නම් මේ විදිහට මේ ස්ටෙප් දෙක අනිවාර්යයෙන්ම හදලා තියාගන්න ඕනේ. මොකද ගොඩක් අය මේක දන්නෙත් නැහැ, හදන්නෙත් නැහැ. අපිට මතක තියාගෙන ඉන්න බෑ කියලා අතෑරලා දානවා. නමුත් කොයි වෙලාවෙ හරි ගැටලුවක් වෙච්ච වෙලාවක තමයි අපිට මතක් වෙන්නේ මේවා හදලා තියාගත්තේ නැත්තේ අපරාධي කියලා. ඒ නිසා මෙන්න මේ ටික අපි හදලා තියාගමු. ඉස්සල්ලාම ඔයාලා WhatsApp එකට යන්න. WhatsApp එකට ගිහිල්ලා මෙතන තියෙනවා මෙන්න මේ ඩොට් තුනක් තියෙන වලට පේනවා ඇතිනේ. මේ උඩ. ඒ ඩොට් තුනට යන්න. ඩොට් තුනට ගිහිල්ලා මෙතන setting කියලා තියෙනවා. setting එකට ගියාට පස්සේ මෙතන තියෙනවා accounts කියලා එකක්. accounts එකට යන්න. accounts එකට ගියාට පස්සේ මෙතනින් පෙන්නනවා two step verification කියලා. මෙන්න මේ two step verification එක දෙන්න. two step verification දැන් මගේ නම් two step verification එක මම on කරලා මේ on කරලා තියෙන්නේ. ඒ නිසා මට මෙතන off කියලා තමයි පෙන්නන්නේ. මම ඒක off කරලා ආයෙ on කරගන්නම්. දැන් මේ බලන්න on කරන්න කියලා දැන් මෙතන පෙන්නනවා. මම ආයෙ back වෙනවා. two step verification. on two step verification ගියා. මෙතනින් කියනවා on කරන්න කියලා. දැන් හුඟක් අය මේකට බයයි. මේ මොනවා හරි වෙයි, ෆෝන් එකට මොනවා හරි වෙයි, WhatsApp නැති වෙයි කියලා බයට තමයි මේවා on කරන්නේ නැත්තේ. ඒ නිසා මේක එහෙම ගැටලුවක් නෑ. මේක on කරන්න. on කරාට පස්සේ අපේ මෙතනින් අහනවා අංක 6ක් මතක තියාගන්න පුළුවන් අංක 6ක් දෙන්න. මොකද දැන් මතක තිබිලා තව පොඩ්ඩකින් ආය අමතක වුණොත් එහෙම අපිට ආය WhatsApp ඕපන් කරගන්න වෙන්නේ නැහැ. ඒ අංක 6 අනිවාර්යයෙන්ම ඕන නිසා බය වෙන්න එපා. මේ අංක 6 නැති වුණාට අපිට ඕන් කරගන්න බැරි වෙයි, මොනවා හරි ගැටලුවක් වෙයි කියලා දාන්න නැතුව ඉන්න එපා. නමුත් මේ වෙරිෆිකේෂන් එක දෙන්න. මෙතන මම දානවා 1 2 2 2 3 2 කියලා දැම්මා. දාලා ආයෙත් ඒ අංකෙම දෙන්න. 1 2 2 2